අපි අද කතා කරන්නේ මේ ක්‍රමලේඛන භාෂාවක තියෙන වැදගත්ම කොටසක් වන පුනර්කරණය කියන එක. ඒතොර ඒක අපි කතා කරනවා අද මේ පාලන ව්‍යුහ යටතේ තියෙන පුනර්කරණය ගැන. ඒ කියන්නේ ක්‍රමලේඛන භාෂාවක යම් කේත කොටසක් අපිට නැවත නැවත ක්‍රියාත්මක කරගන්න ඕන නම් අපි මේ ලූප්ස් කියන ඒවා පාවිච්චි කරනවා. ඒතොර Python ක්‍රමලේඛන භාෂාවේදී අපි පාවිච්චි කරන විශේෂ රූපයක් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් අපි අද කතා කරමු while loop එක ගැන. හරි. එතකොට while loop එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේක කොහොමද ක්‍රමලේඛනයක් තුළ භාවිතා කරන්නේ කොහොමද කියලා අපි මේකෙදි කතා කරමු. රයිට්. මෙහෙම හිතන්නකෝ. ඔයා තේ එකක් බොන්න ගත්තා. හරිද? ඔයා තේ එක බොන්නේ උගුරෙන් උගුරට. එතකොට දැන් ඔයා තේ එක ගත්තට පස්සේ ඔයා උගුරු කීයක් බොනවද කියලා කලින් තීරණය කරන්නේ නැහැ. ඔයා එතකොට තේ එක අවසන් වෙනකම්ම අවසන් උගුර වෙනකම් ඔයා තේ එක බීගෙන යනවා. හරිනේ. එතකොට මේ while loop එකත් ඔන්න වගේ එකක්. ඒ කියන්නේ යම් හේත කොටසක් ක්‍රියාත්මක කරන්න ඕන වාර ගන්න ඔයා කලින් දන්නේ නැහැ. එතකොට ඔයා කරන්නේ යම් කොන්දේසියක් සත්‍ය වෙනතුරු අර හේත කොටස නැවත නැවත ක්‍රියාත්මක කරනවා. එතනින් පස්සේ ඒ කොන්දේසිය අසත්‍ය වුණාට පස්සේ මේ හේත කොටස නැවත නැවත ක්‍රියාත්මක වෙන පුනර්කරණය අවසන් කරනවා. ඒතර while loop එකෙන් සිද්ධ කරන්නේ ඕම. ඒතර අපි කලින් තීරණය කරන්න බෑ කොච්චර වාර ගානක් මෙම හේත කොටස් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. පැහැදිලිනේ? right. අපි එහෙනම් අද while loop එක කතා කරමු Python කියන ක්‍රමලේඛන භාෂාව තුළ මේ while එක පාවිච්චි කරන හැටි මම මුලින්ම කතා කරනවා. හරිද? එතකොට මේකෙදි අපි විශේෂ වචන තුනක් අපි කතා කරනවා. අපි මුලින්ම කතා කරමු මේක කියනවා start කියන එක. ආරම්භයක් කියන එකක් කියනවා. හරි. ඊට පස්සේ මේක තියෙනවා end එකක්. අවසානයක් සහ ඊළඟ කතා කරනවා step එකක් කියලා. අපි මුලින්ම මේ ක්‍රමවේදයෙන් කතා කරමු. ඒ කියන්නේ start එක, end එක, step එක කියන එක. එහෙනම් while loop එක ආරම්භ කරන තැන, while loop එක අවසන් කරන තැන සහ ආරම්භයේ සිට අවසානය දක්වා step එක කොහොමද මේක ස්ටෙප් එකක් විදිහට යන්නේ කියලා අපි මේකෙදි කතා කරනවා. රයිට්. අපි එහෙනම් ඉස්සරේ මම පොඩි ක්‍රමලේඛනයකින් මේක පටන් ගන්නවා. රයිට්. මම මුලින්ම එකේ ඉඳලා පහ දක්වා සංඛ්‍යා ප්‍රතිදානය කරන්න while loop එක පාවිච්චි කරලා ක්‍රමලේඛනයක් ගොඩනගන්න හදනවා. රයිට්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මම n කියන විචල්‍ය පාවිච්චි කරනවා මේක පුනර්කරණය කරන්න. එහෙනම් මම n සමානයි 1. මේ while loop එක ආරම්භ කරන අවස්ථාව. ඊට පස්සේ while කියන Python ක්‍රමලේඛනයේ භාෂාවේ භාවිතා කරන reserve word එක භාවිතා කරනවා. මම මෙන්න මේ while loop එකත් එක්කම කොන්දේසියක් දානවා. මේ හේත කොටස ක්‍රියාත්මක වෙන්න ඕන කොන්දේසිය තමයි මම මෙතන දාන්නේ. ඒතකොට while loop එකත් එක්ක කොන්දේසියක් දානවා. මම පහ දක්වා හින්දා n වල අගය කුඩායි සමානයි 5 කියන අගය දක්වා මේ පුනර්කරණය ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ කියන්නේ n වල අගය 5 හෝ 5ට වඩා කුඩා අගයක් වෙනතුරු විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ. 5ට වඩා වැඩි අගයක් આવොත් මේක අවසන් කරනවා. right. ඒතකොට එහෙනම් start එක මේක මේ දින්නේ end එක. right. දැන් ඊට පස්සේ මම මේ අගය print කරන්න ගන්නවා. මොකද මට ඕනේ බේසිට 5 දක්වා අගයන් print කරන්න. මම print n කියලා දානවා ස්ටේට්මන්ට් එකක්. ඉතින් ඔයාලට තේරෙනවා මම මේ while loop එකට මේක ඈඩ් කරලා තමයි මේක ලියන්නේ. අපි මේක Python ක්‍රමලේඛන භාෂාවේ කියනවා අනුඡේදනය කියලා. ඒ කියන්නේ මේකෙදි මේ while loop එකට අයත් කරන කේත කොටස තමයි මම මේ ටැබ් එකක් දුර තමයි සාමාන්‍යයෙන් අපි ක්‍රමලේඛනය ලියනකොට ගොඩනගනකොට අපි දාන්නේ. ඒකට අපි නම් ටැබ් එකක් දුර තියලා තමයි අපි මේක ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ while loop එකට අයත් කරන කේත කොටස ලියන්න ඕනේ නම් අපි ටැබ් එකක් දුර තියලා. ඊට අමතරව මේ while loop එක ලියනකොට වඩා පේනවා y කියන කීවර්ඩ් එක පාවිච්චි කරනවා, කොන්දේසිය පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි කෝලන් එකක් තියනවා. හරිනේ? ඒක සින්ටැක්ස් එකක්. හරි. ඒ නැත්නම් මේ Python භාෂාවේ තියෙන ව්‍යාකරණ නීතියක් ඒක. හරි. දැන් එතකොට මේකෙදි මම කරන්න ඕන බලන්න n කියන එක අගයකින් පටන්ගෙන පහත් අයිති print කරන්න හදන්න. දැන් මොනවා ස්ටාර්ට් එක තියෙනවා end එක තියෙනවා ප්‍රතිදානයක් ගන්නවා සහ දැන් මේක එකේ සිට පහතේ කොහොමද
මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මම ස්ටෙප් එක ලියන්න හදනවා. ඒතකොට මම n වල අගය මොකද කරන්න ඕනේ? කලින් තිබ්බ n වල අගයට වඩා එකකින් වැඩි කරන්න ඕනේ. නැත්නම් අපි කියනකොට ඉන්ක්‍රිමන්ට් කරනවා කියලා. right? n වල අගය එකකින් වැඩි කරනවා. right? දැන් ඔන්න මම අර කිව්ව කාරණා ටික දැන් බලමු ආයේ මේ තියෙන්නේ ස්ටාර්ට් එක. ආරම්භය. මේ තියෙන්නේ end එක. හරිද? මේ තියෙන්නේ ස්ටෙප් එක. right? එහෙනම් එකේ සිට පහත එකින් එකට තමයි මේ පුනර්කරණය සිද්ධ කරන්නේ. ඒ හැම n වල අගයක්ම මම මෙතන print කියන විධානය භාවිතා කරලා නැත්නම් print කියන ශ්‍රිතය භාවිතා කරලා මම මේක මුද්‍රණය එහෙම නැත්නම් මම මේක ප්‍රතිදානය කරගන්නවා. පැහැදිලිද? right. එතකොට මේකේදී output එකක් විදිහට අපිට වෙන විදිහ බලමු කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම මේක මෙමරියක් ඇදලා ඔයාලට මම සරලව කියලා දෙන්නම් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. දැන් මුලින්ම අපි බලමු මෙන්න මෙතන පළවෙනි ස්ටේට්මන්ට් එක n සමානයි 1. ඒ කියන්නේ n කියලා විචල්‍යයක් නිර්මාණය වෙනවා. ඒකේ අගය පටන් ගන්නෙ එකෙන්. හරිද? n කියන integer value එකක් අපි නිර්මාණය කළා අපි ඒකට එක කියන අගය assign කරනවා. right. ඒකෝට දැන් මුලින්ම n වල අගය 1 තියෙනවා. right. පළවෙනි පියවරේදී n සමාන 1 කියන්නේ අපි n වලට අගය ආදේශ කරා. ඊට පස්සේ තමයි කොන්දේසිය බලන්නේ. ඒක while loop එකේදී කොන්දේසිය හරිය ගියොත් තමයි කොන්දේසිය අපි කරන සත්‍ය වුණොත් විතරයි මේ කේත කොටස ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට දැන් n වල අගය තියෙන්නේ 1. කොන්දේසිය චෙක් කරනවා n වල අගය 1 අපිට එතකොට 5ට වඩා කුඩා වෙන්න ඕන එහෙම නැත්නම් සමාන වෙන්න. ඒතකොට 1 කියන්නේ 5ට වඩා කුඩා අගයක්. එහෙනම් මේ while loop එක සත්‍ය වෙනවා. පළවෙනි ස්ටේට්මන්ට් එක while loop එකේ තියෙන්නේ print කරන්න කියන n වල අගය. දැන් දන්නවා n වල අගය තියෙන්නේ 1. එහෙනම් output එකේ විදිහට මේක 1 කියන අගය print කරනවා. එහෙනම් output එකේ මුලින්ම තියෙන්නේ 1. right. ඊළඟට මේ පියවරට යනවා. ඒතර n වල අගය දැන් තියෙන්නේ 1. හරිද? ඒකට එකක් එකතු වෙනවා. n වල අගය එකකින් වැඩි වෙනවා. ඉතින් එහෙම නැත්නම් කියනවා ඉන්ක්‍රිමන්ට් වෙනවා කියලා. දැන් එතකොට 1 1 කියන්නේ 2යි n වල අගය මොකද වෙන්නේ? එකකින් වැඩි වෙනවා. දැන් ඔන්න අලුත් අගය එනවා. n වලට අගය 2 කියන අගය එනවා. හරිද? right. දැන් ඔන්න ඒ ස්ටෙප් දෙක කියලායි ඊට පස්සේ මොකද වෙන්නේ? ආයිත් මේ කොන්දේසිය චෙක් කරනවා. එහෙම නැත්නම් අපි කොන්දේසිය පරීක්ෂා කිරීමක් කරනවා. මොකද නැවත මේ කේත ටික නැවතත් ක්‍රියාත්මක කරනවා. නැත්නම් පුනර්කරණය කරන්න මේක පාවිච්චි කරනවා. right. දැන් n වල අගය 2යි කොන්දේසිය සත්‍යයි ආපහු print කරනවා. ඊට පස්සේ n වල අගය දැන් 2 කියන එක print වෙනවා මෙතන. 2 කියන එක print වෙනවා මෙතන. හරිද? හරි. ඊට පස්සේ නැවතත් මෙතනට එනවා. ඉන්ක්‍රිමන්ට් වෙනවා. n වල අගය 2ක් වෙනවා. මොකද කලින් තිබ්බේ 2. ඊට පස්සේ මේකට එකක් එකතු වුණාම පස්සේ දැන් n වල අගය මොකද වෙන්නේ? 3ක් වෙනවා. right. ආපහු මේ කොන්දේසිය පරීක්ෂා කරනවා. 3 කියන්නේ 5ට වඩා කුඩා අගයක්. කොන්දේසිය සත්‍යයි. print එකට එනවා. print චිතෙන් මොකද n වල අගය ප්‍රතිදානය කරනවා. දැන් n වල අගය කීයද? 3 කියන අගය තියෙන්නේ දැන්. හරි. ඊට පස්සේ ආපහු කරන්නේ දැන් n වල අගය 3 තිබ්බේ 3ට එකක් එකතු වෙනවා. n වල අගය 4ක් වෙනවා. n වල අගය 4ක් වෙනවා. හරි. ඊට පස්සේ නැවතත් කොන්දේසිය පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට පස්සේ වෙනවා දැන් n වල අගය 4 ප්‍රතිදානය කරනවා. නැවතත් n වල අගය එකකින් වැඩි කරනවා. එහෙනම් අපි කියන ඉන්ක්‍රිමන්ට් කරනවා. දැන් n වල අගය 4 තිබ්බේ මේක 5 දක්වා වෙනස් කරනවා. right. නැවතත් මේක කොන්දේසිය පරීක්ෂා කරනවා. n වල අගය 5 5ට වඩා කුඩා නෑ. හැබැයි මෙතන සමාන ලකුණ තියෙනවා. 5 5ට සමාන. එහෙනම් නැවත වරක් මේ while loop එකේ කොන්දේසිය සත්‍ය වෙනවා. එතකොට සත්‍යෙ හින්දා මේ පිළියෙට එනවා. දැන් ආයි print ශිතේ ක්‍රියාත්මක කරලා n වල අගය ප්‍රතිදානය කරනවා 5 කියන අගය. right. ඊට පස්සේ නැවතත් මොකද වෙන්නේ? n වල අගය එකකින් වැඩි කරනවා නැත්නම් ඉන්ක්‍රිමන්ට් කරනවා. right. n වල අගය 5 1 6ක් වෙනවා. දැන් n වල අගය වෙනස් වෙනවා 6 දක්වා. නැවතත් කොන්දේසිය චෙක් කරනවා මේක පුනර්කරණය තව දුරටත් කරන්න ඕනද නැද්ද? එහෙම නැත්නම් මේ කොන්දේසිය චෙක් කරලා බලමු මේ පුනර්කරණය දිගටම වෙනවද නැත්නම් අවසන් වෙනවද කියලා. right. මෙතනදී දැන් n වල අගය 6 තියෙන්නේ. පාඩ වෙනවා 6 5ට වඩා කුඩාත් නේ සමානත් නේ. ඔන්න ඔතනදී while loop එකේ කොන්දේසිය සත්‍ය වෙනවා. එතකොට මේ while loop එක ඔතනින් අවසන් වෙලා while loop එකෙන් එළියට මේ ක්‍රම ලේඛනය යනවා. හරි. එතකොට මේකේ පේලි දෙක ක්‍රියාත්මක කරන එක අවසන් කරනවා. අපිට ලැබෙනවා 1 සිට 5 අගයන් වල ප්‍රතිදානයක්. එහෙනම් ඉතින් ඔන්න
while loop එක පාවිච්චි කරලා එකේ සිට පහතේ එකින් එකට අගයන් ප්‍රතිදානය කරන සරල ප්‍රෝග්‍රෑම් එකක් ඕක. ඒතකොට මේක තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේකේ ස්ටාර්ට් එක, එන්ඩ් එක සහ ස්ටෙප් එක. ඔක පිළිවෙල තේරුම් ගත්තා නම් තේරෙනවා. n වලගේ එකේ සිට පහතේ තෙක් කියන්නේ පහතයි සමාන ලකුණ දැන් මේක. එකින් එකට තමයි මේක පුනර්කරණය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් මම මේක ඔයාට ෆ්ලෝ chart එකක් ඇඳලා කියලා දෙන්න. හරිද? right. හරි. දැන් එහෙනම් 1 සිට 10 තෙක් සංඛ්‍යා ටික අපි ප්‍රතිදානය කරගන්න ඕන. 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා ප්‍රතිදානය කරන්න ඕන. ඒතර 1 සිට 10 තෙක් තියෙන පළවෙනි ඉරට්ට සංඛ්‍යාව තමයි 2 කියන එක. එහෙනම් මෙතනට n සමානයි 2කින් පටන් ගන්න. ඒක තමයි පළවෙනි ඉරට්ට සංඛ්‍යාව. right. ඊට පස්සේ කොන්දේසිය චෙක් කරනවා මෙතනින් while මම මෙතන කොන්දේසිය දානවා n වලගේ කුඩායි සමානයි 10. ඒ කියන්නේ දැන් කෝලනුත් දානවා මම සින්ටැක්ස් එක හරියට නිවරදිව මම ලිව්වා. කොන්දේසිය තමයි n වලගේ 10 ඔබ 10ට වඩා අඩු වගේක් ගන්න ඕන. right. ඊට පස්සේ දැන් 2 තමයි ආරම්භ වෙන්නේ. මම මේක print කරනවා. හරි. print එකක් දීලා n වලගේ print කරනවා. right. දැන් එහෙනම් n වලගේ 2 කියන එක මෙතන දැම්මා කොන්දේසිය සත්‍යයි 2 කියන එක print වෙනවා. right. ඊළඟට print වෙන්න ඕනේ කීයද? 2කින් පස්සේ print වෙන්න ඕනේ 4. එහෙනම් n වලගේ මොකද වෙන්න ඕනේ? step එක 2කින් වැඩි වෙන්න ඕන. එහෙනම් මම මෙතන ඉන්ක්‍රිමන්ට් එක ලියන්නේ n සමානයි n ධන 2 කියලා. හරිද? ඒවට තේරෙනවා ඇති ආරම්භය අවසානය සහ ස්ටෙප් එක කියන එක. ඒතකොට අපි වෙනවා ආරම්භය වෙනස් කරලා ස්ටෙප් එක වෙනස් කරාට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය ප්‍රතිදානයක් ලබා ගන්න. දැන් මෙතනදී ඉරට්ට සංඛ්‍යා ටික තමයි ප්‍රතිදානය වෙන්නේ. හරි. ඉතින් ඒ වගේම තමයි මේ සිට ඔත්තේ සංඛ්‍යා ටික වාට ඕන නම් මොකද කරන්න ඕනේ? ඒතකොට එක තමයි පළවෙනි ඔත්තේ සංඛ්‍යාව 1 සිට 10 තෙක් තියෙන්නේ. එහෙනම් මෙතන n වලගේ එක කරන්න එතනින් එහා මේ එකෙන් පස්සේ 3 තියෙන එක දෙකෙන් දෙකට යන්න ඕන එච්චරයි. ඒතර ආරම්භයේ විතරයි ඔයාලට වෙනස් කරන්න තියෙන්නේ. ස්ටාර්ට් එක වෙනස් කරාම හරියි. ඒතර මේකෙදි සරලව අපි ඉරට්ට සංඛ්‍යාවක් තෝරන හැටි තමයි මේකෙදි මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ while loop එක පාවිච්චි කරලා අපි කරේ. right. මම මේක චූට්ටක් මේක තව ටිකක් ඉස්සරහට ගෙනියන්නම්. දැන් මේ පුනර්කරණය ඇතුළට මම දානවා selection එකක් නැත්නම් වර්ණය. අපි ගොත් if else එකක් දාලා මම මේක තවදුරටත් මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් සමර්ථනය කරනවා. right. දැන් ඒක මම කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකම තමයි මම කරන්නේ. ඒතර 1 සිට 10 තෙක් තියෙන සංඛ්‍යා ටික අරගෙන මම ඒකේ තියෙන ඉරට්ට සංඛ්‍යා ටික විතරක් ප්‍රතිදානය කරන්න පුනර්කරණය සහ වර්ණය කියලා දෙකම පාලන ව්‍යුහ දෙකම භාවිතා කරලා මම මේක කරනවා. බලමු අපි කරන්න හැටි. එහෙනම් මම මෙතන මට ආරම්භය අදාළ වෙන්නේ නැහැ. ඒ හරියටම මම 1 සිට 10 තෙක් සියල්ලම ගන්නවා. ඒ වගේම තමයි මම මෙතන ස්ටෙප් එකක් මම ඉන්ක්‍රිමන්ට් එකක් එකකින් තමයි වැඩි කරන්නේ. හරි. දැන් මම මෙහෙම දැම්මොත් ඔයාලට පේනවා 1 ඉඳලා 10 තෙක් සියලුම සංඛ්‍යා print වෙනවා. හරිනේ? හරි. මේ print එකෙන් තමයි print කියන ස්ටේට්මන්ට් එකෙන් තමයි ප්‍රතිදානය අපිට ලබා දෙන්නේ. දැන් මට ප්‍රතිදානයනේ ඕනේ ඉරට්ට සංඛ්‍යා ටික ගන්න. එහෙනම් මම කරන්නේ මේ print එකට කොන්දේසියක් දාගන්නවා. මම මේක පල්ලෙට කරන්නම්. හරිද? print එකට කොන්දේසියක් දාගන්න. මම මේ print sheet එකට කොන්දේසියක් දාගන්න. හරි. දැන් මම මේ කරන්නේ print එකට කොන්දේසියක් දාගන්න හදනවා. හරි. දැන් මම මෙතන if කියන selection එක පාවිච්චි කරන නැත්නම් අපි කියනවා වර්ණය භාවිත කරනවා. if මේ n වල අගය මම දාන්නම් n වල අගය දෙකෙන් බෙදුවාම ලැබෙන ශේෂය සමාන නම් බිඳුවට. හරි. එහෙම වුණොත් විතරයි print වෙන්න ඕනේ. දැන් මම print එක while loop එක ඇතුළට ගන්න එපා. මම මේක ඇතුළට කරනවා. right. ඔන්න බලන්න. ඔන්න හරි. right. දැන් ඔන්න මම පුනර්කරණය ඇතුළට selection එකක් දැම්මා. සරලව කෝත් 1 ඉඳලා 10 දක්වා සියලුම ගයන් එනවා. හැබැයි print වෙන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාව විතරයි. එහෙම නැත්නම් ඉරට්ට සංඛ්‍යා ටික විතරයි බෙදෙන්නේ. ඒකට පේනවා n වල ගියා 1 සිට 10 දෙකකින් එකට ආවට පස්සේ if එකෙන් කරන්නේ ඒක දෙකෙන් බෙදලා ඉතිරිය ශේෂය බිඳුවට සමානද බලන්න. ඒතකොට ඉතිරිය බිඳුවට සමාන වුණොත් විතරයි මේකෙදි print වෙන්නේ. එහෙම නැති වුණොත් ඒක මගහැරලා යනවා. පැහැදිලිද? right. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ නම් අර අපි කලින් දුවේකට වඩා පොඩ්ඩක් අර පේනවා ටිකක් ඇඩ්වාන්ස් ගතියක් තියෙනවා. right. දැන් මම මේකට ෆ්ලෝ chart එකක් අඳින්න ගන්නම්කෝ. ඉතින් දැන් මේකේ තියෙන පුනර්කරණයක් ඇතුලේ සිලෙක්ෂන් එකක් තියෙනවා. right බලන්න. එතකොට
එහෙනම් මම ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරනවා ෆ්ලෝ chart එක. හරි. ඊළඟට තියෙන මට පටන් ගන්න තියෙන්නේ n වලාගේ ස්ටාර්ට් එක n සමානයි 1 කියනාගේ. ඊට පස්සේ ආපහු මම මෙතන සිලෙක්ෂන් එකක් දානවා n කුඩායි සමානයි 10යි question mark එක දාලා පටන් ගන්නවා. right. yes නම් මොකද වෙන්න ඕනේ? no නම් මොකද වෙන්නේ කියලා පස්සේ බලමු. right. එහෙනම් මොකද වෙන්නේ? while එකේ කොන්දේසිය සත්‍ය නම් මේ if එක වැඩ කරන්න ඕන. දැන් එතකොට නැවත වරක් මම decision box එක පාවිච්චි කරන්න වෙනවා flow chart එකේ. right. 10ට කුඩාගයන් වෙනවා නම් ඒක පරීක්ෂා කරනවා n වලාගේ. මෙතනින් මම ආයි දානවා n මම මේක පාවිච්චි කරන් දෙකයි සමානද බිඳුවේ සමලග්න එකක් තිබ්බා කවන්න මේක flow chart එකක් නේද? හරි. දැන් මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ n වලාගේ දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවද කියන කොන්දේසිය තමයි දාලා තියෙන්නේ. right. ඒකේ yes එකක් තියෙනවා. හරි no එකකුත් තියෙනවා. yes නම් මොකද කරන්නේ? මට පේනවා දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවක් නම් අන්නේ අගේ ඉරට්ටි සංඛ්‍යාවක් හින්දා print කරන්න ඕන n වලාගේ. දැන් එයාගේ මෙතනින් print කරනවා. පැහැදිලිද? right. ඊට පස්සේ n වලාගේ එකකින් වැඩි කරන්න ඕන. n සමානයි n ධන 1. දැන් ඔයාලට මෙහෙම දෙයක් තියෙනවා. හරිද? දැන් දෙකෙන් බෙදුන්නේ නැති වුණොත් වෙන්නේ ඕනේ නැත්තේ print වෙන එක විතරයි. හැබැයි ඊළඟ අගයට යන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු 3 කියලා ගියාව කියලා. මෙතනින් අසත්‍ය වෙලා මේ පැත්තට එනවා. හරිද? 4 ආවොත් මේ පැත්තට ඇවිල්ලා print වෙලා තමයි මෙතනට එන්නේ. කියන්නේ 4 නම් ඊළඟට 5 එනවා. 3 ආවොත් මෙතනින් කොන්දේසිය අසත්‍ය වෙලා මේ පැත්තට එනවා. ඇවිල්ලා 3න් පස්සේ 4 එනවා. එහෙනම් මේ ඉන්ක්‍රිමන්ට් එක වෙන්න ඕනේ. එහෙනම් ඔයා මේ no එක ගෙනල්ලා මෙතනට දාන්න. මෙතනින් සම්බන්ධ කරගන්න. එහෙනම් මේක no වුණොත් වෙන්නේ print වෙන්නේ නෑ. print එක මගේ අරලා එන්න ඕන මෙතනට. දැන් ඔයාලට වෙන මෙතන selection එකක් තියෙනවා. yes නම් මේ පැත්තෙන් යනවා no නම් මේ පැත්තෙන් යනවා. කොහෙන් ගියත් අවසානයේ බලන්න ඉන්ක්‍රිමන්ට් එක වෙන්න ඕන. මොකද ඊළඟ අගය ගන්න එපා අපිට. හරි. හැබැයි print කියන output එක ක්‍රියාත්මක වෙන්නේ කොන්දේසිය සත්‍ය වුණොත්. කොන්දේසිය කියන්නේ මොකද්ද? දෙකෙන් බෙදුවාම ඉතිරි බිඳුවට සමානයි. ඊට පස්සේ අපි මේ පුනර්කරණය නැවත වරක් කොන්දේසිය චෙක් කරන්න අපි යනවා. පැහැදිලිද? right. දැන් ඔයාලට පේනවා ඉරට්ටි සංඛ්‍යාවොත් විතරයි print වෙන්නේ. ඊට ටික අපි මගේ අරලා යනවා. දැන් මේක නැවත කීපවතාවක් මේක යම් වාර 10ක් සිද්ධ වුණාට පස්සේ අපිට එකේ සිට 10 තෙක් තියෙන ඉරට්ටි සංඛ්‍යා සියල්ලම print වෙනවා. no වුණාට පස්සේ කොන්දේසිය අසත් වුණාට පස්සේ අපිට මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න ඕනේ. හරිද? පැහැදිලිද? එතකොට අපි මේ පාලන view යටතේ අපි කතා කරා මොන බලන්න. දැන් අපි කලින් view වලට වඩා මේක වෙනස් එකක්. මේකෙදී අපි පුනර්කරණය විතරක් නෙමෙයි සිලෙක්ෂන් එක. එහෙම නැත්නම් වර්ණයක් භාවිතා කරලා තමයි එකේ සිට 10 තෙක් සංඛ්‍යා ටික අපි ප්‍රතිදානය කරගන්නේ. හරි. right. දැන් මම මේ කතා කරේ එක විදියක්. right. අපි ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. දැන් මේකේ ඔයාලට පේනවා කොන්දේසිය කලින් චෙක් කරන්න. හරි. කොන්දේසිය පරීක්ෂා කළා තමයි while loop එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේකේ තියෙනවා කොන්දේසිය අවසානයේදී චෙක් කරන එක. අපි ඊළඟ ක්‍රමය අපි ඊළඟට කතා කරමු. හරි. දැන් අපි බලමු දැන් අපි කලින් කරේ while loop එකේ මෙන්න මේ ක්‍රමය. start එක, end එක, step එක. right. දැන් මම දෙවෙනි ක්‍රමයේදී කතා කරනවා start එක, step එක, end එක කියන ක්‍රමයේදී. මේකේදී ඔයාලට පේනවා දැන් start කළා end එක කියන්නේ ඔයාලා දන්න කොන්දේසියක්. while loop එකේ කොන්දේසිය තමයි මෙතනදී කතා කරන්නේ. හැබැයි මේකේදී ඔයාලට පේනවා start කළා step එකක් කළා තමයි අවසානයේදී තමයි මේ කොන්දේසිය පරීක්ෂා කරන්නේ. right. දැන් මේක අපි flow chart එකකින් අදින්න ගමු. මම මුලින්ම කරන්නේ එකේ සිට පහතෙක් සංඛ්‍යා ටික ගන්න අපි මේ දෙවෙනි ක්‍රමයෙන් කොහොමද කරන්නේ කියලා. එහෙම නැත්නම් අපි කියනවා කොන්දේසිය අවසානයේදී පරීක්ෂා කිරීම. දැන් මේකේදී කරේ කොන්දේසිය මුලින් පරීක්ෂා කරා ආරම්භ කළා කොන්දේසිය පරීක්ෂා කළා තමයි ස්ටෙප් එකට ගියේ. මේකේදී මේ ආරම්භ කළා ස්ටෙප් එකක් කරලා තමයි අවසානයේදී තමයි කොන්දේසිය පරීක්ෂා කරන්නේ. right. අපි බලමු කොහොමද වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය පරිදි මේක ස්ටාර්ට් කරන්න ඕන. හරිද? අර ඉස්සෙල්ල එක වගේම මේකේ මොකද කරන්න ඕනේ? n සමානයි මම එකේ සිට පහ දක්වා ඉඳන් n සමානයි 1 කියලා ගන්නවා. එතනින් එතකොට ස්ටාර්ට් කරා. ඊට පස්සේ ස්ටෙප් එක තියෙනවා. right. ඉතින් ඊට කලින් ඔයා කරන්න ඕන දැන් මේ අගේ print කරන්න එපා. ස්ටෙප් එකට යන්න කලින් එක කියලා අගේ print කරගන්න ඕනේ. එහෙනම් මෙතන කොන්දේසි පරීක්ෂා කිරීමෙන් තොරව මම මේක print කරගන්නවා n කියලා අගේ. තුනේ n වල අගේ print කරගන්නවා. ඊළඟට තමයි මම ස්ටෙප් එක දාන්නේ.
ස්ටෙප් එක දානවා මම මෙතන ස්ටෙප් එක විදියට n සමානයි n ධන 1 කියන එක ආවා right. දැන් ඔයාලට පේනවා මම මේකෙදි ස්ටාර්ට් කරා ඊට පස්සේ මෙතන ස්ටෙප් එක ගත්තා. දැන් මේක n එක දාගන්න ඕන අපිට. මේ n එක කියන්නේ කොන්දේසියක්. එහෙනම් මම මෙතනදී decision box එකක් නැත්නම් අපි කියන තීරණ කොටුවක් ගන්නවා. right. ඒකේ තියෙන්නේ මොකද්ද? n වලගේ මොකද්ද වෙන්න ඕනේ? කුඩායි සමානයි 10 වෙන්න ඕන කොන්දේසි. හරිද? right. ඒක සත්‍ය නම් years නම් මොකද වෙන්න ඕනේ? ඒ කොන්දේසි සත්‍ය නම් මේ පේජ් ටික නැවත නැවත ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් මම මේක සත්‍ය නම් මොකද වෙන්නේ? මම ඒක මෙතෙන්ට කියනවා. right. ඒ කියන්නේ ඊළඟට අගය print කරලා එකක් වැඩි කරලා කොන්දේසි සත්‍ය නැවත වරක් කර වැඩි කරපු ඉන්ක්‍රිමන්ට් කරපු වගේ මොකද කරන්න ඕනේ? print කරලා ඊළඟට යනවා. මේවා පුනර්කරණය කරන්න හදන්නේ එතකොට. හරි. එතකොට පේනවා මේකේ print n කියන output එකයි n සමාන n ධන 1 කියන increment එකයි මොකද පුනර්කරණය වෙනවා. දැන් මේකෙත් ඔයාලා දැක්කම පේනවා මෙන්න මේ කොටස තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ ස්ටෙප් එක තමයි නැවත නැවත ක්‍රියාත්මක වන කේත කොටස වෙන්නේ. right. දැන් එතකොට මේක years උනොත් ඔහොම වෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ කොන්දේසි අසත්‍ය වුණොත් මොකද්ද වෙන්නේ? මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න ඕනේ. එහෙනම් මම මෙතනින් end එක දානවා. පුනර්කරණය මම අවසන් කරනවා මෙතන. right. දැන් ඔයාලට පේනවා මේකෙදි n සමානයි 1 start එක ගත්තා, print කරා, step එක ගත්තා. ඊට පස්සේ තමයි end එක ගත්තේ. අපි කොන්දේසිය පරීක්ෂා කරන්නේ මේකෙදි අවසානයේදී. හරිද? දැන් ඔයාලට පේනවා කොන්දේසිය අසත්‍ය වුණත් මෙන්න මේ පියවර, මෙන්න මේ දින පියවර නැත්නම් මේ පුනර්කරණ වාර දෙක එකපාරක් හරි ක්‍රියාත්මක වෙනවා. කියන්නේ කොන්දේසි අසත් වුණා මේ පියවර දෙක කොහොමද වෙනවා? එකපාරක් සිද්ධ වෙලා තමයි කොන්දේසි චෙක් කරන්නේ. හරිද? එකපාරක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. සිද්ධ වෙලා කොන්දේසි සත්‍ය නම් මේක කොන්දේසි අසත් වෙනතුරු මේක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හරි. දැන් අපි බලමු මේකට කොහොමද Python ක්‍රම ලිඛනය ලියන්නේ කියලා. මේක අපි කලින් ලියුවට වඩා පොඩි වෙනසක් තියෙනවා. දැන් මේකදී අපි පාවිච්චි කරන විශේෂ ස්ටේට්මන්ට් එක. අපි විශේෂ කීවර්ඩ් එකක් පාවිච්චි කරනවා break කියලා එකක්. break එකක් කියන්නේ මෙන්න එකක්. අපිට පුළුවන් මේ loop එකක් අපිට අවශ්‍ය වෙලාවක අතරමඟදී කියන්නේ පුනර්කරණය අවසන් වෙන්න කලින් අපිට මේ loop එක නැත්නම් මේ පුනර්කරණය අවසන් කරගන්න. ඒතර අපි ඒකෙදි පාවිච්චි කරන විශේෂ ස්ටේට්මන්ට් එකක් තියෙනවා break කියලා. මම මේ break කියන ස්ටේට්මන්ට් එක පාවිච්චි කළා තමයි මේ ක්‍රමවේදය මේ while loop එකේ අවසානයේදී කොන්දේසි චෙක් කරන ක්‍රමවේදයේදී මම මේ ක්‍රම ලේඛනය ලියන්න උත්සාහ කරන්නේ. right බලමු. හරි. දැන් අපි බලමු කොහොමද ක්‍රම ලේඛනය ගොඩනගන්නේ කියලා. right අපි සාමාන්‍ය පරිදි අර විදිහටම යමු. n සමාන 1 තියෙනවා මුලින්ම. හරි. ඊට පස්සේ වඩ වෙන මෙන්න මේ තේලි මෙන්න මේ print n කියන output එකයි ඊට පස්සේ මෙතන increment එකයි තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි ඒක while loop එක ඇතුළට දාගන්න වෙනවා. හැබැයි while එකට දැම්මට කොන්දේසිය චෙක් කරන්න බෑ. කෙලින්ම while එකෙන් ඇතුළට එනවන කොන්දේසිය සත්‍ය වෙලා. ඒකින්ද මම උතනදී පාවිච්චි කරනවා බලන්න. while මෙන්න මෙතන මම දානවා boolean value එක true කියලා. හරිද? දැන් ඔයාලට පේනවා while loop එක තිබ්බට while loop එකේ කෙලින්ම මම කොන්දේසිය සත්‍ය කරන හින්දා කෙලින්ම කොන්දේසිය පරීක්ෂා කිරීම දෙයක් නෑ. true දාලා හින්දා කෙලින්ම while loop එක වැඩ කරන්න ගන්නවා. ඒතර මේකේ පරීක්ෂාවක් කරන දෙයක් නෑ. කෙලින්ම ක්‍රියාත්මක වෙනවා. right. ඒතකොට ක්‍රියාත්මක වෙනකොට පේනවා එහෙනම් මම while loop එක ඇතුලේ වුණ print n කියන අගය print කරනවා. ඊට පස්සේ step එක n සමානයි n ධන 1 කියන එක ඔන්න increment කරනවා. දැන් while එක true හින්දා කොන්දේසි පරීක්ෂාවෙන් තොරවම while එක වැඩ කරන්න ගන්නවා. හරිනේ. හැබැයි අවසානයේදී ඔයාලට පේන කොන්දේසිය චෙක් කරන්න ඕන. දැන් මෙතනදී තමයි විශේෂ දේ. මම මේක if එකක් දාලා මේ කොන්දේසිය චෙක් කරන්න හදන්නේ. හරිද? ඒතකොට n වලගේ කුඩා හෝ සමාන වුණොත් තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතකොට මේක නවත්තන්න ඕනේ මොකින්ද? කොන්දේසිය අනිත් පැත්ත. ඒ කියන්නේ මම මේක අවසන් කරන්නේ මොන වගේ අවස්ථාවකද? දැන් මේ කොන්දේසිය දාලා දිනවට පේනවා මම මෙතන දාලා තියෙනවා n කුඩායි සමානයි 10 කියන එක. මේක තමයි කොන්දේසි. මේක සත්‍ය වුණොත් තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට දැන් මම බ්‍රේක් එක පාවිච්චි කරන්නේ මේ while loop එක අපට අවශ්‍ය වෙලාවදී නවත්ත ගන්න. එහෙනම් මේ කොන්දේසි අනිත් පැත්ත කරනවා. ඒ කියන්නේ n
විශාලයි 10 වුණාම තමයි මේක නවත්තන්න ඕනේ. රයිට්. දැන් එතන මම මේ කොන්දේසිය තමයි මෙතනදී පාවිච්චි කරන්නේ මේ කලින් තිබ්බ ෆ්ලෝ chart එකේ තිබ්බ කොන්දේසිය අනිත් පැත්ත තමයි පාවිච්චි කරන්නේ. මොකද මට ක්‍රම ලේඛනයේ මේ while loop එක අවසන් කරන්න ඕන. කරන්න ඕනේ නම් මේ කොන්දේසිය අනිත් පැත්ත. කියන්නේ මට ඕනේ මෙන්න මෙතන no කියන එක දාගන්න. හරිද? no කියන අවස්ථාව ගන්න. එතකොට මම මේකෙදී yes කියන කොන්දේසිය අනිත් පැත්ත ගහලා ගන්න. එතකොට මට එන්නේ මෙතන n විශාලයි 10 සමාන දාන්න එපා. මොකද සමාන තිබ්බාදන. එතකොට n වලගේ විශාල වුණොත් 10ට වඩා මම මේ ගෲප් එක නවත්තන්න ඕන. එහෙනම් මම මෙතනින් විශාල වුණොත් බ්‍රේක් කරගන්න ඕන. හරිද? ඔන්න බ්‍රේක් කියන ස්ටේට්මන්ට් එක මම පාවිච්චි කරනවා දැන්. රයිට්. දැන් මේ තියෙන්නේ මම දැන් කලින් කතා කරපු ස්ටාර්ට් එක ස්ටෙප් එක එන්නේ කියන ක්‍රමවේදය පාවිච්චි කරලා 1 සිට 10 තෙක් සංඛ්‍යා ටික print කරගෙන ගන්න එක. හරිද? ඔයාලට පේනවා මේකෙදි while loop එක විශේෂ දෙයක් කරා. while එකේ කොන්දේසිය චෙක් කිරීමකින් තොරව පරීක්ෂා කිරීමෙන් තොරව මෙන්න මේ පේජ් එක ක්‍රියාත්මක කරනවා. කළා ඊට පස්සේ තමයි කොන්දේසිය පරීක්ෂා කරන්නේ. ඒත් කොන්දේසිය මම අරගෙන දීප කොන්දේසිය අනිත් පැත්තට ගත්තා. මොකද මේ while එක නවසම් කරන්න ඕන මට මේ n වලගේ 10ට වඩා වැඩි වුණේ හැටියට. ඒත් if එකක් දාලා මම 10ට වැඩි වුණොත් මම මේක බ්‍රේක් කරගත්තා. දැන් එතකොට මේක තමයි දෙවෙනි ක්‍රමය. එතකොට මේකේ විශේෂත්වය තමයි අවසානයේදී තමයි මේක කොන්දේසි පරීක්ෂා කරන්නේ. මේ තියෙන්නේ එතකොට ස්ටාර්ට් එක. ආරම්භය මේ තියෙන්නේ ස්ටෙප් එක. මේ තියෙන්නේ ඇත්තටම මෙන්න මෙතන තමයි තියෙන්නේ මොකක්ද? එන්ඩ් එක. පරීක්ෂා කිරීම කරන්නේ උතන. පැහැදිලිනේ? හරි. එතකොට දැන් අපි කතා කරා while loop එක ගැන. while loop එක කියන ක්‍රම කීපයක් ක්‍රම දෙකක් අපි කතා කරා. කොන්දේසිය මුලින්ම පරීක්ෂා කිරීම සහ කොන්දේසිය පස්සේ පරීක්ෂා කිරීම කියන ක්‍රමවේද දෙක. හරිද? එතකොට මම පොඩි උදාහරණයකින් කරා. දැන් ඔයාලට තියෙන්නේ මේ ක්‍රමය පාවිච්චි කරලා මම කලින් කරා වගේ 1 සිට 10 තෙක් ඔත්ත සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා ප්‍රතිදානය කරන වෛදන් ක්‍රම ලේඛනයක් ගොඩනගන්න සහ ඔයා තවත් මේ ක්‍රමවේදය පාවිච්චි කරලා ක්‍රම ලේඛන කීපයක් ගොඩනගුවොත් මේ ක්‍රමය ඔයාලට ලේසියෙන්ම මතක ඉන්නවා. එතකොට උසස් පෙළ විභාගයේදී ගොඩක් වෙලාවට මේ ක්‍රමවේද භාවිතා කරලා තියෙනවා. ඒතර පාස් පේපර් ප්‍රශ්න බලන්න. එතකොට Python වල ඔයා දැකලා ඇති මේ වගේ ගොඩාක් ඒවා වෙilla තියෙනවා. ඉතින් මේවා මේ ප්‍රශ්න ප්‍රැක්ටිස් කරොත් මම හිතනවා ඔයාලට Python කියන්නේ ලොකු අමාරු කොටසක් වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් අපි අද මෙතනින් අපි මේ කොටස අවසන් කරනවා. ඒතකොට ඔයා පාස් පේපර් ප්‍රශ්න ටික කරලා මේක ප්‍රැක්ටිස් කරාම මම හිතනවා ඔයාලට උසස් පෙළ විභාගයේ තියෙන ප්‍රශ්න වලට හොඳින් මුහුණ දෙන්න ලැබෙයි කියලා. හරි. එහෙනම් අපි අද මෙතනින් අපේ පාඩම අවසන් කරනවා. හරි.